මේ 3ට කලින් ඔයා මේක දැක්කොත් අද මේ සතුට පණිවිඩේ හිමිකාරය ඔයා. ඉතින් මේකට අනුව මේ කාඩ් එකෙන් කියන්නේ විශේෂයෙන්ම ආදරය සම්බන්ධව ඔයාට තියෙන ආදරය හෝ ලැබෙන්න තියෙන ආදරය බැඳීම හදවතින් ශක්තිමත් ඇතිවෙන ගැඹුරු සම්බන්ධතා ශක්තියක් කියන එක පෙන්눔 කරනවා. දැඩි ආකර්ෂණයක් තියෙන රිලේෂන්ෂිප් එකක්. ඔයාට ඇති වෙන්න පුළුවන් නැත්නම් තියෙන එක ඩෙවලොප් වෙනවා. තියෙන එක වර්ධනය වෙනවා. සෝල් කනෙක්ෂන් එක වගේ හැඟීමක් ඔයාට දැනෙනවා. හිතෙන් අත්හරින්න බැරි බැඳීමක්. පුද්ගලයෙක්ට හෝ මතකයකට දැඩි ලෙස බැඳී හිටීම මේකෙන් පෙන්눔 කරනවා. ආදරය සම්බන්ධව තීරණයක් ගන්න වෙලා තියෙන අවස්ථාවක්. මේක හරිද කියන ගැටලුව ඔයාගේ හිතේ තියෙනවා. හරි. එතකොට ඒක අනිවාර්යයෙන්ම ඔයා ගන්න තීරණය අනිවාර්යයෙන්ම පොසිටිව් කියන එකත් පෙන්눔 කරනවා. ඒක ගොඩාක් soulmate connection එකක් පෙන්눔 කරන්නේ. ඒ වගේම දැඩි ආශාව ආකර්ෂණීය රිලේෂන්ෂිප් එක ඉතා ගැඹුරු හැඟීම් වලින් පිරී තිබීම පෙන්눔 කරනවා. ගොඩාක් ලොකු හිතට තදින්ම බැඳුන ආදරයක්. මේ කෙනා මුණ ගැහුණාමත් මුණ ගැහිලා තියෙනවා නම් එහෙම නැත්නම් ඉදිරියට මුණ ගැහුණාමත් කවදා හරි මම මේ කෙනාව දැකලා තියෙනවා පුරුදු හැඟීමක් වට දැනෙන්න පුළුවන්. දැන්ලා තියෙනවා වෙන්න පුළුවන් ඉදිරියට හම්බුනොත් වෙන්න පුළුවන්. හරි ඒ කියන්නේ ඒ ඔයාගේ අනිවාර්යයෙන්ම ආත්මීය සහකරුවෙක් කියන එක සහකරුවෙක් හෝ සහකාරියක් කියන එක තමයි ඒකේ තේරුම. ඉතින් මේ විදිහට තමයි මේ රීඩින් එක ලැබුණේ. ඉතින් අපිව ෆලෝ කරලා තියාගන්න තවත් වීඩියෝස් බලන්න අපිට කමෙන්ට් කරන්න. එහෙනම් ගිහින් එන්න ඔයාලා හැමෝම හොඳින් සතුටින් ඉන්න.